වෙහෙසට පත් වූ සංචාරකීන් පිරිසක් අභිරහස් දූපතකට ගොඩබැසූ අතර බලවත් බලවේගයන් දැනටමත් ඔවුන් දෙස බලා සිටින බව ඔහු නොදැන සිටියහ. වනයේ ගැඹුරු කෙළවරක තම රූපය කැමැති පරිදි වෙනස් කළ හැකි බලවත් යක්ෂ රැජිනක් ජීවත් වූවාය. ඇය තම මායාවන් භාවිතා කර අහිංසක මානව ස්වරූපයක් මවාගෙන මෙම ආගන්තුකයන් වෙත ළඟා වූවාය. දක්ෂ උපායශීලී බව සහ ශක්තිය උපලෝගී කර ගනිමින් ආක්‍රමණිකයෝ එම දේශයේ යක්ෂ ගෝත්‍රිකයන් පරාජය කළහ. යක්ෂ රැජින නවකයන්ට එම දූපතේ බලය තහවුරු කර ගැනීමට සහාය වූවාය. රාජකීය උරුමය සහ පිළිගැනීම සොයා ගිය නායකයා වෙනත් මගක් තෝරා ගනිමින් යක්ෂ රැජිනව අතහැර දෙමුවේ. ඇය පාවා දීමට ලක් වූවද යක්ෂ රැජිනේම දූපතේ පෞරාණික මූලයන් නිරූපණය කරන සදාකාලික සංකේතයක් බවට පත් වූවාය.